මම ඊයේ දාපු එපිසෝඩ් එක බලපු නැති අය ඒ එපිසෝඩ් එක බලලා මේ එපිසෝඩ් එක බලන්න. ඉතින් අර කලින් වුණ සිද්ධි වලින් පස්සේ යන් යාවචෙන්ට එයාගේ උදව් වෙනුවෙන් ස්තුති කරනවා. යන් කියනවා ඔයා ඇත්තටම හිතක් පපුවක් නැති මිනිස්සෙක් නෙවෙයි කියලා. මේ කතාවට hina වුණ යාවචෙන් කියනවා ඔයාගේ වාසනාවත් නරකම නැහැ. ඔයාට ඇත්තටම දෝචි සුලිය ගණී භවනය කරගන්න පුළුවන් වුණා. ඉතින් යන් පොඩ්ඩක් ගැම්මට කියනවා මම මගේ ශක්තිය පාවිච්චි කරලා තමයි ඒක කළේ කියලා. මේ කතාවට hina වුණ යාවචෙන් යන්ට ගඳ ගහන කොල්ලා කියලා කියනවා. මේ වෙලාවේ යන් අහනවා ගුරුතුමා ඇත්තටම ඔයා ඇයි මාව ගෝලයෙක් විදියට තෝරගත්තේ කියලා. ඉතින් යාවචෙන් හුස්මක් පහළ දාලා උත්තර දෙනවා ඔයාටත් ඒක තේරෙනවා ඇති. මම දැන් නිකන් ආත්මයක් විතරයි. මට වුණ දේ සාමාන්‍ය මිනිස්සෙට සිද්ධ වුණා නම් ඒ කෙනා දැනටමත් මැරිලා ගිහිල්ලා. මගේ ආධ්‍යාත්මික ශක්තිය සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා ගොඩක් ඉහළින් තියෙන නිසා තමයි මට මේ තරම් දුරක් වෙනකන් මගේ ආත්මය මේ විදියට පවත්වා ගන්න පුළුවන් වුණේ. ඒත් මම මගේ මේ භූත ස්වභාවයට කැමති නෑ. මට තව මමම විසඳ ගන්න ඕන ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ නිසා මම මේ ආත්මීය ස්වරූපයෙන් මිදෙන්න ඕන. මේ කතාවට ටිකක් පුදුම වුණ යන් අහනවා ඔයාට ආයෙත් ශරීරයක උපදින්න ඕනද කියලා. ඉතින් යාවචෙන් ඔව් කියලා කියනවා. ඔයාට තාම මතකයි නේද මම ඔයාට කියපු පරිණාමය වෙන්න පුළුවන් චීක්‍රමය ගැන. ඒකේ නම තමයි ෆ්ලේම් මන්ත්‍රා ටෙක්නික්. ඒක පුහුණු වෙන්න ගොඩක් අමාරුයි. මොකද ඒක පරිණාමය වෙන හැම අවස්ථාවකදීම ඔයා ඒ වෙනුවෙන් හෙවෙන්ලි ෆ්ලේම් එකක් ගිලින්න ඕනේ. ඊට අමතරව මේ ක්‍රමය සාර්ථකව පරිණාමය වුණාට පස්සේ ඔයාට විවිධ වර්ගයේ හෙවෙන්ලි ෆ්ලේම්ස් පිරිපහදු කරලා ඒවා ඔයාගේ ශරීරයට වගේම ආත්මයට උරා ගන්න පුළුවන් වෙනවා. ඔයා ඒ වැඩේ සාර්ථකව කළොත් එහෙම මට ආයෙත් උපත ලබන්න පුළුවන්. ඉතින් යන් ඔළුව හොලවන ගමන් කියනවා මේ දිව්‍යමය ගිනිදැල් ගොඩක් භයානකයි. කාටද ඔයා කිව්වා වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කාටද පුළුවන් ඒ වගේ ගිනිදැල්ලක් සාර්ථකව ගිලින්න. ඉතින් යාවචෙන් ටිකක් කල්පනා කරන ගමන් කියනවා මේකේ තියෙන අවදානම ගොඩක් වැඩි තමයි. හැබැයි ඒකට තියෙන පුහුණු වීමේ හැකියාව ගැන මට සැකයක් නැහැ. ඔයා සාර්ථක වේක පුහුණු වුණොත් එහෙම මධ්‍යම තැනිතලාවේ ඔයාට විරුද්ධ වෙන්න පුළුවන් අය ගොඩක් අඩු වෙයි. මේ මුළු මහද්වීපයම බලයට ගෞරව කරනවා. ශක්තියත් එක්ක ඉබේම ගෞරවය ලැබෙනවා. නාලන්‍යයන්ටන් ඔයාගේ කසාද ගිවිසුම ඉවත් කරලා දාන්නත් හේතුව වුණේ එයාගේ පසුබිම වගේම එයාගේ ශක්තිය. එයා ඔයාට වඩා ශක්තිමත්. ඒ වගේම ඔයාගේ පොඩි සහෝදරි ෂූනගේ පිටිපස්සේ තියෙන ශක්තිය යුල්ලන් සෙක්ටකටත් වඩා ගොඩක් දරුණුයි වගේම භයානකයි. ඔයා කල්ටිවේෂන් වලදී ගොඩක් ලොකු දක්ෂයෙක් වුණත් ඒ වගේ ඉහළ මට්ටමේ කට්ටිය ඔයාව බැරෑරුම් විදිහට සලකන එකක් නැහැ. ඔයාගේ ඇත්තම ශක්තිය ඒ කට්ටියට පෙන්නලා විතරයි ඔයාට ඒ කට්ටියගේ හිතේ ඊර්ෂියාවක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් යන් මේ වෙලාවේ අහනවා මේ ෆ්ලේම් මන්ත්‍ර ක්‍රමය මම පුරුදු වුණොත් එහෙම මට අවශ්‍ය බලය මට ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. යාවචෙන් උත්තර දෙනවා මට කියන්න තියෙන්නේ ඔයා ෆ්ලේම් මන්ත්‍ර ක්‍රමය සාර්ථකව පුහුණු වුණොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියලා විතරයි. හැබැයි ඔයා ඒක පුහුණු වෙනවද නැද්ද කියන එක ඔයාට විතරයි තීරණය කරන්න පුළුවන්. මම ඒක වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැහැ. ඉතින් යන් පොඩි හිනාවක් දාලා කියනවා ඔයා මට දැන් ලොකු කතාවක් කිව්වා. එහෙම වෙලත් ඔයා කියන්නේ මගේ තීරණයට ඔයා මැදිහත් වෙන්නේ නැහැ කියලාද? ඉතින් යාවචෙන් හුස්මක් පහළ දාලා hina වෙන ගමන් කියනවා මම පිළිගන්නවා. ඔයාව පොඩ්ඩක් මම ඒ පැත්තට තල්ලු කරා කියලා. හැබැයි මම දකින විදිහට මම බලාපොරොත්තු වෙනවා ඔයාට සාර්ථකව ෆ්ලේම් මන්ත්‍රයක පුහුණු වෙන්න පුළුවන් වෙයි කියලා. මම මේ බ්ලැක් රින් එක ඇතුලේ අවුරුදු ගාණක් තිස්සේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. මගේ එකම බලාපොරොත්තුව උනේ කවදා හරි දවසක ෆ්ලේම් මන්ත්‍ර ක්‍රමය පුහුණු වෙන්න පුළුවන් ඉහළ මට්ටමේ ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක්ව මට මුණ ගැහෙයි කියලා. මට ඔයාව මුණ ගැහෙන්න පුළුවන් වුණ එකත් මගේ වාසනාව. මෙහෙම කියලා hina වුණ යාවචෙන් ආයෙත් කියනවා මම මේ වචන කිව්වේ මගේ හදවතින්මයි. මම ඔයාගේ තේරීමට මම මැදිහත් වෙන්නේ නැහැ කියලා කිව්වත් මට ඒ ගැන කතා නොකර ඉන්න බැරි වුණා. මෙහෙම කියපු යාවචෙන් ස්ක්‍රෝල් දෙකක් එළියට ගන්නවා. ඊට පස්සේ එයා කියනවා රතු ස්ක්‍රෝල් එකේ තියෙන්නේ fire attribute earth level චීක්‍රමයක්. අලු ස්ක්‍රෝල් එකේ තියෙන්නේ ෆ්ලේම් මන්ත්‍ර චීක්‍රමය.
ඔයා පුහුණු වෙන ක්‍රමය ඔයාම තීරණය කරන්න ඕන. ඔයා කොයි ක්‍රමය පුහුණු වෙන්න තීරණය කරත් ඔයා දිගටම මගේ ගෝලයා විදිහට ඉන්නවා. මගේ හිතේ මේ ගැන කිසිම පසුතැවීමක් නැහැ. ඉතින් යන් මේ වෙලාවේ අර කළු පාට ෆ්ලේම් මන්ත්‍රා ටෙක්නික් එක අතට ගන්නවා. මේක දැකලා යාවචෙන් ටිකක් පුදුම වෙනවා. ඊට පස්සේ යන් කියනවා මම මැරෙන්න ටිකක් බය වුණත් ගුරුතුමා කියපු කතාව හරි. ශක්තිය නැතුව කිසිම කෙනෙක්ට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. නාලන් යන්ට්‍රන් මට කරපු ලැජ්ජාව වගේ දෙයක් ආයෙ මට කවදාවත් විඳින්න ආසාවක් නැහැ. අනික මේක වැඩ කරේ නැත්නම් එහෙම මට මේ සටන් ක්‍රමය මාරු කරලා වෙන එකක් පුහුණු වෙන්න පුළුවන් නේද? අනික ඔයාලා අවුරුදු 100 ගාණක් එකතු කරපු වස්තුන් තියෙනවනේ. මේ කතාව ඇහුණ යාවචෙන් කියනවා තමුන් නම් ඇත්තටම ගඳ ගහන කොල්ලෙක්. මම තමුන්ට එක මාසයක් ලබා දෙන්නම්. ඒ කාලේ ඔයා ගිහිල්ලා ඔයාගේ නෑදෑයොත් එක්ක ගත කරන්න. ඒකෙන් පස්සේ ඔයා මාත් එක්ක පුහුණු වීම වලට යන්න ඕන. ඉතින් මාසෙක කාලය හිතුවටත් වඩා වේගයෙන් ගත වුණා. මේ වෙලාවේ ෂූන කියනවා ෂෝයන් සහෝදරයා ඉක්මනින්ම ඔයාගේ ශක්තිය ආයෙත් ලබා ගත්තා. ඔයා නම් ඇත්තටම දක්ෂයෙක්. ඔයා ජියානන් ඇකඩමියට තෝරාගත්ත ශිෂ්‍යයෝ අතරේ පළවෙනි තැන ගත්තා විතරක් නෙමෙයි. ඔයා ඒකෙන් අවුරුද්දක නිවාඩුවකුත් ගත්තා. ඉතින් යන් මේ කතාවට hina වෙලා කියනවා මට අවුරුද්දක් නිවාඩු ගන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒත් අවුරුදු 3 ගිවිසුමට තව වැඩි කාලයක් නැහැ. මේ කාලය අතරතුර ජියානන් ඇකඩමිය මම නාලන් යන්ට්‍රන්ව පරද්දලා එනකන් බලන් ඉන්න එකක් නැහැ. ඉතින් යන්ට්‍රන්ව මතක් කරාම ෂූනගේ මූණ ටිකක් අවුල් වුණා. ඊට පස්සේ ෂූන යන්ට කියනවා ඔයාට ඇත්තටම මාත් එක්ක එන්න පුළුවන්. මගේ ළඟත් ඔයාට නාලන් යන්ට්‍රන්ව පරද්දන්න ක්‍රමයක් තියෙනවා. මේ කතාවට යන් ෂූනව එයා ළඟට ඇදලා අරගෙන බදා ගන්නවා. ඊට පස්සේ යන් කියනවා මම ශක්තිමත් වෙන්න ක්‍රමයක් හොයාගත්තා. ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ මම ජියානන් ඇකඩමියට ඇවිල්ලා ඔයාව හොයාගන්නම්. ඒ නිසා මම එනකම් බලාගෙන ඉන්න. යන් මෙහෙම කියලා ඉවර වෙනවත් එක්කම සර්ජන් මෙතනට ඇවිදන් ආවා. එයා යන්ගෙන් අහනවා ඔයා ගමනට ඔක්කොම සෝදානම් කරන්ද ඉන්නේ කියලා. ඉතින් යන් කියනවා ගුරුතුමා මම එනකන් ටවුන් එකේ එළිය ගොඩ කාලෙක ඉඳන් බලාගෙන ඉන්නේ. මම යන්නත් ඔක්කොම සෝදානම්. ඉතින් සෝජන් ටිකක් හැංගීම්බර වෙලා කියනවා මගේ කොල්ලට එළියට යන්නම සිද්ධ වෙනවා. මතක තියාගෙන ඔයාගේ ගුරුතුමා කියන හැම දෙයකම හොඳින් සවන් දෙන්න. ඔයාට ෂිමෝ නගරයට යන්න අවස්ථාවක් ලැබුණොත් එහෙම ඔයාගේ පළවෙනි සහෝදරයයි දෙවෙනි සහෝදරයයි දෙන්නම එහෙ ඉන්නවා. ඊට අමතරව අවුරුදු 3 ඇග්‍රීමන්ට් එක හැබැයි සෝජන්ගේ කතා ඉවර කරන්න කලින් යන් කියනවා තාත්තේ සමහර දේවල් අපිට මඟ හරින්න බෑ. පිරිමියෙක් වුණාම එයා හැම වෙලාවෙම වගකීමක් ඇතුව වැඩ කරන්න ඕන. මේ කතාවේ ටිකක් පුදුම වුණ සෝජන් යන් දිහා බලලා පොඩි හිනාවක් දානවා. ඉතින් යන් කියනවා ඔයාලා දෙන්නම පරිස්සමෙන් ඉන්න ඕන. මම එහෙනම් දැන් පිට වෙන්නම් කියලා මෙහෙම කියලා යන් ඈතට ඇවිදගෙන යන්න පටන් ගන්නවා. ෂූන වගේම සෝජන් දෙන්න යන් පිට වෙලා යන දිහා ලොකු දුකකින් බලන් හිටියා. ඉතින් ටිකක් දුර ඇවිදන් ගියපු යන් යාවචෙන්ගෙන් අහනවා ගුරුතුමා අපි දැන් කොහෙටද යන්නේ කියලා. ගුරුතුමා අපි දැන් ඊළඟට මොකද කරන්න කියලා. ඉතින් යාවචෙන් කියනවා හෙවිල්ලි ෆ්ලේම් එකක් හොයාගෙන අපි ෆ්ලේම් මන්ත්‍ර ක්‍රමය වැඩි දියුණු කරමු කියලා. ඉතින් අද ওই විදිහට කතාව ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකත් මම ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. මගේ YouTube channel එකත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න. ඔයාලට සුබ දවසක්.